Welcome to Audible Pro Podcast. ඉතිං ඔයාලා අපේ සාමාන්‍ය වීඩියෝ දකිනවානම් අපි ගොඩක්ම ටෙක්නිකල් දේවල් තමයි කතා කරන්නේ ස්ටඩන්ස්ලට ෝඩිය ඉන්සිනරින් ගැන ඉන්ට්‍රස්ට සහි වැඩ කරන්න ගොඩක් ෝඩිය ඉන්සිනරින් ප්‍රොෆෙෂනල්ස්ලත් එක් හැබැයි මේ පොඩ්කාස් සිරිස්ස එක ම කරන්න ප්ලෑන් කරේ හැමෝට මේ කියන්නේ ප්‍රොෆෙෂනල් කෙනෙක් නොවනත් ඕනම කෙනෙක්ට මේ ෝඩියෝ කියන එක රිලේට් එෙන අඩුම ගාන වාලා ගෙදර මොක්කරි හෝම්තියට එකක් දාගන්න නැත්තං සෙටප් එකක් දාන්න සිින්දුවක් කරයහන ඇතින් එතකොට මේ තියෙන දේවල් ටික හරියට සෙටප් කරගන්න පොඩි හරි අයිඩිය එකක් තිබුණොත් වාලා දැංගහනුවට වඩා හොඳට සද්‍යයක් වාට හන්න පුළුවන්ගන ති ඒක තමයි සරලම අයිඩියයක මේ වීඩියෝ සිරිස්ස එක එතකොට මේකෙද අපි කතා කරන්න ගොඩක් ෆෝකස් කරන්න ඇත්තටම අපි හිතමු බිස්නස්මන් ලයින්න ඉට පස්සේ ගවන්මන් ජොබ්ස් කරන කට්ටන්න ප්‍රයිවට් සෙක්ට එක ජොබ්ස් කරන කට්ටන්න පස්සේ ටීචර්ස් ලයින්නවා ඊට පස්සේ තාව ගොඩක් වෙන ඉන්ඩස්ට්‍රීස් තිනන් ති මේ හැම ඉන්ඩස්ට්‍රීකටම මොකක්කරි ඕඩියෝ කෑල්ලක් අනි වාරෙන් කොහෙන් හරි ගෑයන ටුම ගාන මොනහරි ස්පීකස් දෙකක් දාලා සිින්දුවක් හරි ප්ලේ කරන්න එෙනන ඕනෙම තැනක ඉ මේකට අවශ්‍ය කරන බේසික් දැනුවාලට ෂයා කරන එක තමයි මේකේ මේන්ම අයිඩිය එක එකත් එක් අපි පොඩ්ඩක් සමහර එපිසෝඩ් සලදී එකක් ඩීටේල්ස් වලට යයි මොකද උදාරණයක් විදිට අපි හිතමු අපි ඉස්සරාට එපිසෝඩ්ස් කරන්න හිතාගෙන ඉන්නා සවන්් පරෝෆිං ගැන කොට සවන්් පරෝ් කරදී මම එක එක්සාම්පල් එකින් කියන්නම් අපි හිතමු මොකක් හරි කම්පනය එකක පැසිලිටස් ප්‍රවයිඩ් කරන ඔෆිස කෙනෙක් කියලා ඉතින් ඕගොල්ලෝ ඕගොලන් ඔෆිස් කම්පලෙක්් එක අපි තුම් බෝඩ් රූම් එක ප්ලෑන් කරනවා කියලා පාලා මිලියන් ගානක් ඒකට වියදන් කරන ඒ අපි දැකලා තියෙන මම පර්සන්ලි මම කන්සල්ට් කල තින සමහර තැන්වල මම දැකලා තියෙන මිලියන් ගණන් වියදන් කල්ල තියෙනවා ඉන්ටීරිය ඩිසයිනිං වලට ලස්සන්ට වීදුරු දාලා පැල දාලා ලස්සන මේස පුටු තියලා තියෙනවා හැබැයි රූම ඇතුළට ගයාට පස්සේ කරන්න ඕන වැඩේ කරගන්න බෑ සමහර වෙලාවට එලිය කෝවකින් ස්පේස් එක සද්‍ය ඇතුළට ඇහෙනවා හැබැයි වාල ඉන්වස්ට් කරල දිනවා මිලියන් ගාන ඒකොල්ලෝ කන්ට්‍රක්් එක කරපු නැත්තන් කන්ස්ට්‍රක්ෂන් එක කරපු කට්ටිය පාලට ප්‍රමිස් වෙන්න ඇති සවන්් පරෝ් කරල දෙනවා කියල හැබැයි ඇත්තරම වැඩේට ගයාට පස්සේ සවන්් පරෝ් වෙලා නෑ ඔයාලට එක්කෝ ආලට ඩිස්ටර්බිං හෙම නැත්තං ඔයාල කතා කරනය වෙලියට ඇහෙනවා ඉටඩා හරිනෑ එකන්නේ පෝඩ්රෝම් ඇක්ගේ ගත්තාම එක ගොඩක් ප්‍රයිවසික තියන්නවන තැන තකොට ඒවගේ තැන්වලදී මේ සවන්් පෝෆින් කියන එක සෑන ක්‍රටික ඉතින් අර ඒවගේ ටොපික්සට ඇද අපිට එකක් ඩීටේල්ස් එක කතා කරයි කොහොමද ප්ලෑන් කරන්නේ සාමකදේ ඉන්වස්මට එකත් ලොකු හින්ද අපි පොඩ්ඩක් ඒවගේ දලට වේට් එක දෙනවා මොකද හැමෝගේම කාගෙ වුනත් සල්ලි තොට ඒ වේස්ට් වෙන්න නැති වෙන්න ඔකොල්ලෝගේ නොලේජ්ජ කප් කරන්න මගේ අයිඩිය එකක් තියෙනවා ඊට අමතරව පිතමවා වැඩ කරන්න මක්කර ඔෆිස් එක කොයාලගේ කොන්ෆරන්ස් තියන වෙන්න පුළුවන් මොනහරි පාටිස් තියන වෙන්න පුළන් මේ එක තැන්වල දෝගුල්ලන්ට සමාර වෙලාවලට මයික් එකක් මික්සරයක් ඇම්ප එකක් පීකස් දෙකක් මේ වගේ පොඩ්ඩක් ඔපරේට් කරගන්න එන වෙලාවල් වෙන්න පුළුවන් තිං ගොඩක් අයෝක කරන්න ති පොඩ්ඩක් එහට මේට කරගවල බල් අපි දැකල දින සමහර ඔරිටෝරියම්සට කියාම හරියට ට්‍රේන් වෙලා නැති ඔපරේටස්ලා මේ තියෙන සමහර කන්ට්‍රෝලස් කරකවල දෙන හැටි දැක්කාම හිතෙනවා පරාධ මේ ඉක්විපන්ටට කතා කරන්න පුළුවන්න මොනාක ඉදන්න එච්චර අර තේරුමක් නැතුවන ගොඩක් කලාට කරන්න එක වැරද්දක් නෙවේ මම ගැන්නේ මේ පොඩ්කා සිරිස්ස අපි ඕගොලන්ට කියල දෙනවා කොහොමද මේ හරියට මයික එකක් දාගන්නේ පස්සේ කොහොම මික්සර එකක් ශේප් එක ඔපරේට් කරගන්න ප්‍රොෆෙෂනල් ලෙවල් එකටම නෙවේ ශේප් එකේ වැඩක් කරගන්න කොන්ෆරන්ස් එකට මයික අද්දාගන්න පස්සේ ඔගොල්ල මක්කරි අපි පාටි එකක් කියලා ඒ පාටියකට හරියට සිින්දුවක් ප්ලේ කරගන්න පස්සේ ඒවගේ ගොඩක් දේවල් මේක මට මේ වෙලා ඇති මේක ඉන්ට්‍රඩක්ෂන් වීඩිය එක මේ වෙලා ඇති මට කියන්න අමාරුයි අපි මෙන්න මේවා ගැන කතා කරනවා කියලා ජෙනරලි අපි වෙනදට කරන්නේ එඩියුකේෂන් එක ප්‍රවයිඩ් කරන එක ස්පෙසිෆික් විදිර ටෙක්නිකලි ඕඩිය ඉන්ජිනීම් ප්‍රෆෙෂනල්ස්ලට සහ ස්ටඩන්ස්ලට හැබැයි මේ බොඩ්කාස්ට් එකෙදි කරන්නේ පොදුවේ ඔගොල්ලන්ට
එක්ස්පීරියන්ස් කරන්න සවන්් රිලේටඩ් ප්‍රශ්න තව මට උදාහරණයක් මතක්කනවා සමහර ඔඩිටෝරියම් සෙමත් නැත්තං හෝල්ස් තියෙනවා ගිල්ලා කතා කරන්න බෑගෙනම මෙහෙම ඉදල කතා කරත් තේරෙන්න එච්චර ඇතුළි දෝම්කාර දෙනවා ඒක ඇතුළි ස්පීකරකත් දාලා කතා කරාම නිකං මොනහරිකක් ඇහෙනවා හැබැයි මෙලෝ දෙයක් තේරෙන්න මොනාද ඇතුළි කතා කරන්නේ අර ඒවගේ ඔයාලට එක්ස්පීරියන්ස් කරන්න වෙන හැමදාම ඩේලි ලයි් එකද ඕගොලන්ට එක්ස්පීරියන්ස් කරන්න වෙන සවන්් රලේටඩ් ප්‍රශ්නවලට උත්තර දෙන එක තමයි මේ පොඩ්කා සේරිස් එකෙදි කරන්න ඉතින් වාලට පුළුවන් මේකත්තක ඉන්ට්‍රක්ටෙන්න්න ඔයාලට දීන ප්‍රශ්න අපිට කියන්නත් පුළුවන් තොට අපි ඒවටත් වෙන එපිසෝඩ්සෙන් කල්ල කතා කරන්න අපිට පුළුවන් ඉතිං ඔයදිහට තමයි මේක කරන්න යන්න ප්ලෑන් කරලා තියෙන්නේ අපි සබස්ක්‍රයිබ් කල්ලා අපි ෆලෝ කල තියාගන්න මේක ඉන්ට්‍රඩක්ෂන් වීඩිය එක අපි ඊළඟ එපිසෝඩ් එකේදී ගැන අපේ පලවෙනි ඔෆිසිියල් පොඩ්කාස්ට් එපිසෝඩ් එක මේ ඉන්ට්‍රඩක්ෂන් එකන එක දැවි ඕගොල්ලෝ මූුණ දෙන ප්‍රශ්නයක් තෝරගෙන ඒක කොහොම දිසදන්නේ කියලා කතා කර